ಪರಿಸರೇ ತುತ್ತುವම ನೆತ್ತಾಬೇಟ ಕಂದುರುಪೇට. උනනමා පින්දෙයුන්න සොබහදා මෑණියට. ඉපතනා එපාපයි පරිසරේ ලස්සනට සුරකින්න අනේ මේ වටුපිටාව කොනලෙසිට. නැත් සුන්දර පදපේලි හතර සමඟි අද අපේ සොඳුල් කතාබහේ ප්‍රවේශය ගැනීමට මොත්තෙන් තවත් එක් පුච්චි මතක් කිරීමත් තියෙනවා ඔයාලා වෙන්න. ඒ තමයි ඉක්මනින් හෝ පසුව පෘථිවියට දූෂණයෙන් තොරව ජීවත්වීමට අයිතියක් ඇත බව හඳුනාගත යුතුව ඇත. මිනිසා දැනගත යුතු දේ නම් මිනිසුන්ට පෘථිවි මාතාව නොමැතිව ජීවත් විය නොහැකි නමුත් පෘථිවියට මිනිසුන් නොමැතිව ජීවත් විය හැකි බව. මේ ශ්‍රේෂ්ඨ කියමන පවසා ඇත්තේ ඉවෝ මොරාලිස් නමෝ බොලීවියානු ජාතිකයා. ඉතින් මොහුගේ මේ කතාවත් එක්ක මනා සබඳියාවන් ගොඩනංවමින් විශිෂ්ට කාර්යභාරයක් සිදු කිරීමට උත්සාහ කළ පුළුල් හදවතක් සමගී පුළුල් මනසක් ඇති හරි සුන්දර පුක්කෙරෙක් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රධානික විද්‍යාපීඨයේ කර්මාන්ත කළමනාකරණ දෙපාර්තමේන්තුවේ දේශගුණීය පොලිස් කටයුතු කරන මහාචාර්ය අසංක පල්ලේන්ද්‍ර මහතා. දේශකතුමනි ඔබතුමා ඉතාමත් ආදරේ ගෞරවයෙන් අද අපේ විවන්සටහනට පිළිගනු ලබනවා. එතුමා ශ්‍රී ලංකා ඉකොනොමික් ඇසෝසියේෂන්ගේ ලයිෆ් මෙම්බර් කෙනෙක් වෙනසත් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් සර්විස් මැනේජ්මන්ට්ගේ සමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා. අද මේ කතාබහට සවන් දෙන ඔබටත් පැලයක් ඒ තමයි බොහෝ මොන වගේ කාරණාවක් හේතු කොටගෙනද අපගේනේ පරිසර වීරයන් කියන තේමාවත් එක්ක ගැලපෙන්නේ ගීත. පරිසර වීරයන්ගේ චාරිකාව ගවේෂණය කරන මේ ගමනේදී අද මූ අභික්‍රික සම්බන්ධ වෙන්නේ ඝන අපච්චාවේ කළමනාකරණය කියන තේමාව යටතේ කරපු ව්‍යාපෘතියක් එක්කයි. දේශකතුමනි ඔබතුමා මට අනුව නම් මගේ පළමු වසන ආර්ථික විද්‍යා දේශකවරයා. ඔබතුමා දෛනිකව කටයුතු කරන ආර්ථික විද්‍යාව ඉනුත්කරණයන් සහ කළමනාකරණය වැනි විෂය පරිපථයන්ගෙන් පරිග්‍රාහීරව මේ වගේ පුරුල් පරාසයකට විහිදිච්ච ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වෙයි. ඒ තේම ලබක් ඇත්තේ ව්‍යාපෘතිය තියක් කිරීමට පදනම් වෙච්ච මොකක් හෝ කාරණාවක් යක්කිසි විශේෂී හේතුවක් තියනවාද කියලා ඔබතුමාගේ වචනයෙන්ම දැනගන්න මම කැමතියි. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. මේ ඇත්තටම මේ අප කිව්වා වගේ අර ආර්ථික විද්‍යාව කියපුවාම මේ බොහෝ විට මතක් වෙන්නේ මුදල් එක්ක ගනුදෙනු කරන ඊට අමතරව මේ සංඛ්‍යා ගැන කටයුතු කරන වැඩක් විදියටනේ. නමුත් ආර්ථික විද්‍යාව ඊට වඩා ගොඩක් කුරුල් අධ්‍යයන ශාස්ත්‍රයක්. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව කියන්නේ මේ මිනිස්සු ගැන, ඒ කියන්නේ සමාජය ගැන මේ කතා කරන අධ්‍යයනය කරන ශාස්ත්‍රයක්. ඒකනේ කරපින අපි සමාජීය විද්‍යාවක් කියන සෝෂියල් සයන්ස් ෆීල්ඩ් එකේ ඇතුළත් වෙන්නේ ඒකයි. ඒ අදතේ ඇත්තටම දැන් ආර්ථික විද්‍යාවේ එකක්යක් වෙනවා අපි පාරිසරික ආර්ථික විද්‍යාවක්. ඒකට පරිසරයේ විශේෂයෙන් පරිසරයේ සංරක්ෂණය සහ පරිසරය කොහොමද රැක බලා ගන්නද කියන පැත්තත් එක්ක කොහොමද ආර්ථික විද්‍යාවේ ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ආර්ථික විද්‍යා න්‍යායයන් කොහොමද ඇප්ලයි කරන්නේ කියන පදනම මත විවුණු ශාස්ත්‍රයක් තමයි පාරිසරික ආර්ථික විද්‍යාව, එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් කියලා අපි හඳුන්වනවා. එතන මගේ එක රිසර්ච් ෆීල්ඩ් එකක් විදියට එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් පැත්ත තියෙනවා. ඒතර මෙම විශේෂ ශාස්ත්‍රයේ එක ව්‍යාපෘතියක් විදියට තමයි මේ අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේක ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ මේ UGC එක සහ Ministry of Education ටික හරහා ග්‍රාන්ට් එක ප්‍රදානය කරා. ඒක වර්ල්ඩ් බැංක් එකෙන් පන් කර ව්‍යාපෘතියක්. ඒකේ අපි ප්‍රොපෝසල් එකක් ලියුවා මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කොහොමද සිද්ධ විය යුත්තේ සහ ඒ සඳහාදී අභියෝග සම්බන්ධව වන ප්‍රොපෝසල් එකක් අපි ලියලා ඒකෙන් අපි ඒ ග්‍රාන්ට් එක තබා ගත්තා. ඒ යටතේ තමයි මේ ව්‍යාපෘතිය ඇත්තටම මේ කරේ. එතනදී අර ආර්ථික විද්‍යාව කිව්වට ඒක පාරිසරික ආර්ථික විද්‍යාව, එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් කියන අංශයත් ඇත්තටම ආර්ථික විද්‍යාව එක ශාස්ත්‍රයක් නිසා මගේ ශාස්ත්‍රීය අඩුපතේත් ගෙනියවිට පුළුවන් ඇත්තට. පරිසර ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව වැඩේ කොටසක් වෙනවා නම් එතකොට
දේශකතුමනි දැන් ඔබතුමා කියන විදිහට මම කැමති දැන් අද ලෝකයේ ගත්තහම මේ ලෝකයේ ගත්තහම ප්ලාස්ටික් කොලිති ඒ වගේ දේවල් නමයි අපේ ලෝකයේ පැවැත්මට කියනද ලොකු තර්ජනයක් බලපෑමක් එල්ලන පරිසරයේ සමතුලිතතාවයට ලොකුම බලපෑමක් එල්ල එක. එතකොට මේ ඝන අපද්‍රව්‍ය කියන කාරණාවත් එක්ක ප්ලාස්ටික් සහ පොලිති කොයි වගේ සම්බන්ධතාවයක්ද දක්වන්නේ කියන්නේ නෑ. ඔබ මේ ව්‍යාපෘතිය තුළදී ප්ලාස්ටික් සහ පොලිතීන් ඒ ඝන අපද්‍රව්‍ය නිර්ණායන යටතට කොයි වගේ ගැලකුමක් දෙන්නේ? ඇත්තටම අපද්‍රව්‍ය කළමනාකරණයේදී අපි ගන්න අපද්‍රව්‍ය විදිහට සලකනවා මේ අන්ද 3ක් ප්‍රධාන වශයෙන් විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ ප්ලාස්ටික් පොලිතීන් ඒ අමතරව කඩදාසි සහ ප්‍රධානම දේ තමා මේ ආහාර වලින් ආහාර ද්‍රව්‍ය වලින් පිටවෙන අපද්‍රව්‍ය කියන්නේ මේවල වල සාමාන්‍ය මේ කෑම අපජාපේ ඒක තමයි ඇත්තටම ප්‍රධානම මේ අපද්‍රව්‍යයක් විදිහට බැහැර කරන දේවල් උද්දැන්ගේ අපද්‍රව්‍ය. නමුත් ප්ලාස්ටික් සහ පොලිති කියන දේ වැදගත් වෙන්නේ මොකද ඒක පරිසරයට කරන හානිය ඉතා වැඩි නිසා. අනිත් ඒවල් ඇත්තටම මේ මිතන්ගේ අපද්‍රව්‍ය අපිට පුළුවන් කොම්පෝස්ට් හරි මොනවා හරි ඒකේම නැත්තම් හරි වල්කට දාලා හරි මොනවා හරි ඒ වගේ දෙයකින් අපිට කල්පනාකරණය කරගන්න පුළුවන්. මොකද දිරලා යන දෙයක් නිසා. නබ ප්ලාස්ටික් කියන දේ අය දිරා වෙන අපද්‍රව්‍යයක් නිසා ඒ පරිසරයට වෙන හානිය ඉතා වැඩි. ඒකයි ඇත්තටම ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී ප්ලාස්ටික් බැහැර කිරීම සහ ප්ලාස්ටික් කළමනාකරණය ඉතාමත් වැදගත් වෙන්නේ. ඒක විශේෂයෙන්ම පරිසරයට කරන හානිය ඉතා වැඩි නිසා තමයි ප්ලාස්ටික් පොලිති කියන දේ මනාව කළමනාකරණය කළ යුත්තේ. ඉල්ලනු ඔබගේ අදහස් දැක්වීමත් එක්ක මේ අපේ වැඩසටහන අහගෙන ඉන්න ප්‍රේක්ෂක ඔබට මටත් හොඳින්ම වැටහෙනවා ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ හැම රටකටම විශාල තර්ජනයක් මේ ප්ලාස්ටික් එල්ල කරනවා. ඝන අපද්‍රව්‍ය සැලකුවාම එතනදී වැඩි ප්‍රතිශතයක් යොමු වෙන්නේ මේ ප්ලාස්ටික් සහ පොලිතීන් වෙත. මම කලින් කිව්වා අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ පුළුල් මනසක් වගේම ලස්සන හදවතක් තියෙන කුක්කෙක් කියලා. ඒකට සාක්ෂියක් තමයි දැන් ඔහු ඉදිරිපත් කරේ. සබහාදහමෙන් අපිට ලැබුච්ච මේ හරිත ලෝකයේ හරිත වර්ණේ හරිත පරිසරය අපේ ඉස්සරහට අඛණ්ඩ ජීවිතයකට අපිට ලබා දෙන්න කරන අරගලේ එක සාක්ෂිකාරයෙක් අද මාත් එක්ක ඉන්නවා. ඔහුගෙන් මම ආයෙත් දැනගන්න කැමතියි ඔබ මේ මේ ව්‍යාපෘතිය තුලදී ඔබ තෝරා ගන්නවා දඹුල්ල නගරේ. සාමාන්‍යයෙන් අපි දකින්නේ ජනාපීඩන නගරයක් විදියට කොළඹ. එතකොට කොළඹ අතහැ මේ දඹුල්ල නගරය ඔබ මේ ව්‍යාපෘතිය බියත් කරන තෝරා ගන්න හේතුව මොකක්ද? ඔහතරම ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද අපි දැන් මේ ප්‍රති පටන් ගත්තේ ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ ආශ්‍රිතව පුලියපිටිය ප්‍රදේශයේ. ඒතකොට අපිට ඇත්තටම පුලියපිටිය සහ ඒ අවල ප්‍රදේශයේ තමයි මේ ප්‍රධාන වශයෙන් ෆියත් ප්‍රතිවිකේද තෝරාගත යුත්තේ. අපි අතර මේ තලදින්ට අපි මේ පුලියපිටිය ආශ්‍රිත ප්‍රදේශය තෝරාගත්තා. කොළඹට අපිට යාගන් පැරිවුණේ ඇත්තටම කොළඹ කුලියපිටිය සිට සෑහෙන පීටක් දීීමක් ඒ ලොජිස්ටික්ස් කටයුතු වලදී අපිට සෑහෙනම කාර්යයක් වුණ නිසා තමයි සොරබ අපි කොහොමදත් මේ ව්‍යාපෘති එකාංගයක් වන මේ ප්‍රාථමික දේ දත් එකතු කරන සමීක්ෂණය සඳහා අපි තෝරාගත් ගන්න ස්ථානයක් විදිහට පොරපක්ති මොමටත් ගත්තේ නැහැ. මොකද ඒක අපිට දුරබෑර වීම නිසා සහ අපිට අධ්‍යයනක එක්ක ටිකක් අමාරු භාවයක් නිසා. නමුත් පුලියපිටිය අපි තෝරාගත්තා ඇත්තටම. නමුත් ඒදී අපිට අපේ සමීක්ෂණය කිරීගෙන යාමේදී ඇතිවෙච්ච බාහිර නිගයන් අපිට තත්ත්ව එකතු කිරීමේදී බලපෑ ගැටලු කීපයක් නිසා අපිට තේරුණා අපිට පිට වඩා වෙනත් ප්‍රදේශයක් තෝරාගත යුතුයි කියලා. එහිදී අපි ප්‍රදේශ කීපයක් ගැන සලකා බැලුවා. ඇත්තටම දඹුල්ල කියන නගරය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබ්බා. මොකද එහි දඹුල්ලේ
විශාල පසල් ප්‍රමාණයක් එක තුන ඔබ දන්න පරිදි අර ආර්ථික මධ්‍යස්ථානයක් තමුල්ට අවට පවතිනවා විශාල ආර්ථික කටිල්තාක් එතුන්සි දෙරයි පප අපට විශේෂයම එලවල් පලතුවැනී ආහාරමය අපරාව නම විශාල වශයෙක් තියෙන පොලිතින් ප්ලාස්ටික් නි අප දර තිර නපත් විශාලම කොටස වෙන්නේ ආහාරමය අපදරාපය ඒ නගරේ ඇත්තටම මේ විශාල වශයෙන් බැහැර කිරීම සම්බන්ධව මේක ඉගෙන්න්නේ අග සභාවෙන් කෙරෙන කටයුතු පිළිබඳ අපි විමර්ශනයක් කුලි කර ඇත හිටව් කරලන්නන්න ගුරියේ තරරාජ්‍ය අදරේ ප්‍රාදේශලය කංශම ආරකාපි විස්තර ලබාගෙන තමා පටන් ඇත්තේ ඇතට අපිට තේරුණා අප පැරු තබුල නගරයේ සෑන්න ප්‍රදේශවාසී පිරිසක් සිටිනවා එගොල්ල ෆේ කසට බෑගිරි පිරිමන්දශම් ප්‍රශ්කන් තියෙනවා එකන සඳ පාපි දම්මුල්ල තෝරගත්තය ඕකිව පරිදි තුළඹ දම්මහා පවන් වෙද අතන නමුත් ඒකට අපේ අර අපි කොරරින් බෑරව මෙම පැහවතින්න විශ්වවිද්‍යාලයක ජයගන්න නිසා අපි ෆොලො කියන දේ අපි අපේ ප්‍රාථමික දත්ත එකතු කරන්න අධ්‍යස්ථානයකදී අපි තෝරාගත්තේ නැහැ නකොත් අපේ ක්‍රියවුඩුති එක අංගයක් වුණා මේ පුළු ලම්පාවීම දත්ත එකතු කරලා ඒ ඇත්තටම අපි කරේ බී සකන්ඩට ඇනලිසිකන් අපි දැනට එකතු කරලා තියෙන දත්ත පදනම් කරගෙන කරපු විශ්ටේෂනයක් සඳහා අපි ලංකායම දේතා මෙ දත්ත පාවිච්චි කරා එතකොට කොළවත් ඒ දත්තවට ඇතුගත් වුණා කොනම සහල් සියරුම අගර ඒ අපි පාච්චි කරේ ඇද්දටම ලංකාවේත් මේ ජනසංකයන දෙපාතමෙන්තු විසින් හවුමකට වරක් තිකුතු කරනවා දත්ත විශේෂයක් විශේෂයෙන්ම හවසෝල් ඉන්කම්මෙන් එක්ස්පෙන්ඩිට සර්වක දත් සර්වේට කරම ඒ තත්ත මත පද නක්ටරගෙන අපි පදේශනයක් කර ඇදරන අපි කර ඇනරිසිසයක් කරා ඒකට කොළබ දත්තත් ඇතුළත් නමුත් අපේ ප්‍රාථමික දත්ත හැකතු කිරීම සඳහා පොරබ පාචික දෙන අපි විශේෂෙන් දම්බුල්ල තෝරාගත්තේ අපේ බහසුවත්ති සිවගේම ඒ ඇති විශාල පසල ප්‍රමාණයක් එකතුවීම නිසා ය සාධකතික මන තෝරන් තමාපී අමුඩ තොරෑන් ඔව ඔබතුමාද මේ වගේ සංකල්පයක් ඉදිරිපත් කරන ඔබතුනෝ සමත කව බේ සංකල්පෙත් එක කණ්ඩායනම් පස්පස සිටින්න ඇති. එතකොට දැම් අපිල්ලා රටක් කරතත් සමාජයකත්තත් ඕනම පර්තවයක් ඉස්රහට කරගෙන යනකට ඒක ප්‍රායෝකනු කරනක තමයි ප්‍රශ්නගටනු ගුණගේ. එතකොට තැන් මේ ව්‍යාපෘතිය දියත් කරගෙන යනුට ඔබතුමාටත් නොයකො කියල්පුර මුණදින් ගැටලුවරට මන දෙන සිදරල ඇති. අද වෙනකුට ලෝකයේ ගොඩක් ප්‍රශ්නවලට තාක්ෂණත් එක තමයි විසදුම් තියෙයි. ජීවිතය මනුස්සෙක්ට මුහම දෙන්න පුළුවන් ප්‍රශ්නවලින් 90%කට මෙහා පැත්ත ගොඩක් කලාට මේ තාක්ෂණය හරහක් සිදුම් හංගරා තියම. දරටත් විසිඳුම් හංග වෙන අනාගතයේදී පිසිඳුම් සොයා ගැනීමත් පරීක්ෂලක් පවත්වමින් පාට. එතකොට මේ ව්‍යාපෘතියේදී ඔබතුමා ලංකාව පුරාණු නිව්‍යාපෘති දියත් කරන්න හටයුතු කරාගල ඔබ යතගේ සඳහන් කර. මේ අවස්ථාවත යොදාගත්ත තාක්ෂණික ක්‍රමදේද ඕ වෙනත් සංකල්පයන් තිබුණද ඔක්තුමාලාට සහයෝගයක් ඇත්තටම මේ තත්ති අපේ මේ ව්‍යාපතිය ඕලිකන්ද දෙකක් තින්න එකත් තමා සකන්ඩඩේට වාච්චි කරලා විශ්ලේෂණයක් කිරීම ඒක අපි ලක්කා පුරා පිනිස්සු දබ්‍රේ ප්‍රබස්තවල හසල ගර්පනා කරණය පිළිබඳ විස්තර ලබාගත්තා හවසෝල් ඉන්කමන් එක්ස්පෙන්ඩිච සවේ කියන ජනසංකයන දෙපාතමින්තු ශික් කරන සමීක්ෂණය මගේ ඒක අපි ඒ දේට අපි ජනසංකයන දෙපාර්ටමිත්තුවෙන් යබාගෙන අපි ඒ වැනලයිස් කරලා ඒ දත්ත විශ්ලේෂණය කරා. ඊට අමතරව ඉළඟන්ගේ තමා ප්‍රාථමික දත්ත එකතු පිරීම ඒක ඒ සඳහ තමා ඒකටික පයිමරිදිය ටැපලෙක්ෂන් ඒකට තමා අපි මේ අකිබන් තෝරාගත් හවසෝල්සේකයන් ගියවම ඉවල් ප්‍රමාණයක් කරගෙන ඒගොල්ලාන්ගේ කොහොමද කලලක් ආකරණය කරන විදිිය සායගොරෝගේ හැසිරීම පිළිබඳව අපි ඒගොල්ලන්ට ප්‍රශ්නාවලිය බාදීල ඒගොල්ලගේ
data එකතු කරා. ඇත්තටම ඕකේදී අපි ප්‍රධාන වශයෙන් මේ මෙම ප්‍රාථමික දත්ත එකතු කිරීමේදී අපි විශේෂ උපක්‍රමයක් භාවිත කරා. ඒකට කියන්නේ ඇත්තටම ආර්ථික විද්‍යාවේ අලුත් ක්‍රමයක් තියෙනවා data මේ එකට තුන් ගැන ඉංග්‍රීසි කියනවා randomized control trials RCTs කියලා. ඒකෙදී අපි කරන්නේ මොනවාරි දෙයක් මිනිසුන්ට දීමෙන් ඒගොල්ලන්ගේ චර්යාමල වෙනසක් අපිට බලාගන්න පුළුවන්ද කියන එක. ඒ සඳහා පොඩි පරීක්ෂණයක් වගේ දෙයක් තමයි ඇත්තටම අපි කරේ. විශේෂයෙන් තෝරාගත් නිවෙස් කොටස් දෙකක් තෝරාගෙන එක කොටසකට අපි කසල බඳුන් ඉගෙන කසල වෙන් කිරීම කියන දේ අපිට ඉසුන්ට පැහැදිලි කර දෙන්න ඕන. ආයිගැන් කසල වෙන් කරන දේ අපි මොනහරි දැනුවත් කිරීම මගින් ඒගොල්ලන්ගේ වැඩිදියුම් කරන්න පුළුවන්. ඊට අමතරව මොනහරි කසල වෙන් කිරීම සඳහා බඳුන් ලබා දීමෙන් ඒගොල්ලන්ගේ කසල රික් කිරීමේ දේ වැඩි කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපිට කරන්න බලාගන්න ඕන වුණා මිනිසුන්ගේ චර්යාවේ වෙනසක් වෙනවද කියලා. ඒ සඳහා අපි කොටස් දෙකකට දඹුල්ල නගරය වෙන් කරගෙන එක කොටසකට අපි දැනුවත් කිරීමක් ලබා දුන්න. තව කොටසකට කසල බඳුන් ලබා දුන්න. තව කොටසක් හිටියා කන්ට්‍රෝල් රූම් කියලා ඒගොල්ලන්ට මොකොට්ටු ලබා. ඊට පස්සේ අපි මුලින්ම ඊළ ඒගොල්ලන්ගේ විස්තර ලබා ගත්තා. ඒගොල්ලෝ වදල වේක් කරන විදිය කසල කොච්චර රැස් කරනවාද ඒ පිළිබඳ මූලික සමීක්ෂණයක් පළවෙනි වතාවට කරා. ඊට පස්සේ අපි දැනුවත් කිරීම සහ කසල බඳුන් ලබා දීලා ඊට පස්සේ අපි ආයේ සමීක්ෂණයක් කරා. එතකොට ඒගොල්ලන්ගේ චර්යාවේ වෙනස තියනවාද කියන දේ අපි පරීක්ෂණයක් මතින් ඇත්තටම පරීක්ෂා කරා. ඒක ආර්ථික විද්‍යාව වෙන නොයෙක් විදියට පාවිච්චි කරනවා මේ දවස්වල. නවීන ආර්ථික විද්‍යාවේ ක්‍රමයන් විදියට මේ randomized control trials randomized experiments කියලා අපි කියනවා. ඒ ක්‍රමය පාවිච්චි කරන. ඒ ක්‍රමය තමයි ඇත්තටම අපි මේ ප්‍රාථමික දත්ත විශ්ලේෂණය සඳහා අපේ ව්‍යාපෘතිය පාවිච්චි කරේ. ඒක ඇත්තටම ලංකාවේ විශේෂයෙන් කසල කර්මනාකරණය පැත්තින් මේ වගේ සමීක්ෂණයක් පරීක්ෂණය ඊට කලින් සිදු කරලා තිබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ ව්‍යාපෘතිය සඳහා ඒ විදිහේ ක්‍රමයක් වාරිතාරේ. එතකොට දැන් ඔබතුමා කියන විදිහට කසල කළමනාකරණ කසල දියු කිරීම සහ දමහා ජනතාව දැන්වත් කිවෝම නිදිය කොටස් දෙකක් කරත සිද්ධ. ඊළඟට ගාමි පොලිතින් සහ ප්ලාස්ටික් ගැන හිතනකොට ඊළඟට අපි ඊළඟට යොමු වෙන්නේ සාමාන්‍යවර ප්‍රතිචක්‍රීකරණය කියන තේමාව වැඩ. 3R concept එක use reduce recycle කියන B concept එකත් එක්ක දැන් ඔබතුමාලගේ ව්‍යාපෘතියේ ප්‍රතිචක්‍රීකරණය කියන අවස්ථාවටත් යොමු වුණාද? ඔව් ඇත්තටම කසල කළමනාකරණයේ වැදගත්කමක් තමයි ප්‍රතිචක්‍රීකරණය. නමුත් ඒ සඳහා ඇත්තටම අපි දැනගත යුතුයි කොච්චර කසල ප්‍රමාණයක් එකතු වෙනවද? ඊට කලිය ජෙනරේට් waste generation. ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් ඩිස්පෝස් කරනවද? කොච්චර බැහැර කරනවා? ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය. දැන් ඕකේදී මුලින්ම අපි දැනගන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් එකතු වෙනවද? waste generate වෙනවද? ඊට පස්සේ දැන් waste කසල කළමනාකරණය කරන්න නම් ඉවසේදීම වෙන් කරලා දුන්නොත් තමයි ඒ විශේෂයෙන් නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කසල එකතු කරන්නට ඒක පහසුයි. ඒක නිසා තමයි අත්‍තරම අපේ ඒක කාණ්‍යයක් හිතුවේ කසල වෙන් කිරීම කියන දේ විශේෂීව සලකා බැලුවේ. ඇත්තටම ඔබ කිව්වා වගේ පොලිතීන් ප්ලාස්ටික් කියන දේ තමයි පරිසරයට විශේෂයෙන්ම හානිදායක. එතනදී කසල පොලිතීන් සහ ආහාරමය කසල එකට එකතුලා දෙපොත් අපිට ප්‍රතිචක්‍රීකරණයකින් දේ හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි වෙන් කරලා ගෙදරදීම වෙන් කරලා එකතු කරන්නන්ට ලබා දී යුතු. නමුත් ගොඩක් අපි අපේ ව්‍යාපෘතිවලින් අපි දැක්ක දෙයක් තමයි බොහෝ නිවැසියන් වෙන් කිරීම දේ කරනවා. නමුත් ඒගොල්ලන්ගේ පහසුව සඳහා සමහරවිට මේ
වෙක්කිනීමක් කරන්න ඇති අවස්ථා තියෙනවා. ඒකට නගර සභාව සහ ප්‍රාදේශීය සභාවට කළ හැකි තමයි ඒගොල්ලෝ හරියට වෙන් කළ කසල එකතු කිරීම. නමුත් ඒ දේත් සමහර වෙලාවට හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ කසල වෙන් කරලා තිබ්බට කසල සිකතු කරගන්න ඒ දේ හරියට කරේ නැත්නම් ඒ දේෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒකත් එක්ක දෙයක් විදිහට අපිට අවබෝධ වුණා. සමහර විශේෂයෙන් දඹුල්ලේ කසල එකතු කිරීම ක්‍රමවත් ලෙස කෙරෙන්නේ නැහැ. එතකොට ප්ලාස්ටික් කසල වෙනම ඒ දේ හරියට ගුණ නැත්නම් අපිට මේ ප්‍රතිචක්‍රීකරණය විශේෂයෙන්ම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හරියට කරගන්න බැහැ. විශේෂයෙන්ම ගොඩක් තැන්වල කෙරෙන්නේ එක්කෝ ආහාරමය අපද්‍රව්‍ය අරගෙන කොයිට හරි ගිහින් දානවා. ඊට අමතරව ඒ සමය කොම්පෝස්ට් හෝ ජීවවායු උත්පාදනය පාවිච්චි කිරීමේදී ප්ලාස්ටික් කියන දේ ඊට වඩා වෙනස්. ඒක එක්කෝ විශේෂයෙන්ම පොලිතීන් ප්ලාස්ටික් එක්කෝ නැවත ප්‍රතිචක්‍රීකරණය සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක වෙන කර්මාන්ත හරිය කම්පැනිස් තියෙනවා. ඒගොල්ලෝ අතර සහසම්බන්ධයක් ඇති කරගෙන ඒගොල්ලන්ට ලබා දීලා මේක නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඒ දාමය කියන්නේ ඒක දාමයක් තියෙන්නේ. ඒක සප්පිය තිගෙන අපි ඒක වෙලේම සර්කියුලර් ඉකොනොමි එකක් ඩෙවලොප් කරන්න ඕනේ කියලා. අන්න ඒ දේ ප්‍රචලිත කිරීමට මම ඇත්තටම වෙන් කරලා ගෙදරදීම වෙන් කරලා ඒක කලෙක්ෂන් එක නගර සභාව හරි ප්‍රාදේශීය සභාව හරියට කලෙක්ට් කරන්න. ඒ දේ වැඩි දියුණු කරන්න තමයි අපි ඇත්තටම ව්‍යාපෘතියත් අපි යුද්ධේශ ලබා දුන්නේ. අපි ලබාගත් ප්‍රතිඵල අපේ රිසල්ට්ස් වලින් අපේ රිසර්ච් එකේ රිසල්ට් වලින් අපි නිර්දේශ කීපයක් ඉදිරිපත් කළා. ඒක අපි ඇත්තටම නගර සභාවේ නගරාධිපතිතුමා සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළුයි එළදාර වගේ වියුක්තක් ලබා දුන්නා. ඉතින් එහාට ඇත්තට අපිද ඊට වඩා දෙයක් අපේ එදිරික බැරි වුණා. නමුත් අපේ රිසල්ට් කරනවා ව්‍යාපෘතියේ නිර්දේශ මගින් අපි ඉදිරිපත් කළේ එහෙම අර හරියට වෙන් කරන ලද කසල එකතු කරලා ඒක නැවත ප්‍රතිචක්‍රීකරණය හරහා පරිසරයට හානිදායී හොන විදිහට කසල බැහැර කිරීමත් වැඩි දියුණු කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ සහ අපේ බලාපොරොත්තු වුණේ. ඒ හේලේ අපි අපේ නිර්දේශ ඉදිරිපත් කළා. ඊරින් එහාට මේ සම්පූර්ණ වශයෙන් ඒ දේ භාවිත කියන දේ අපිට කරත් කරක් බෑ. නමුත් අපි අපේ උන්වන විදිහට අපි ඒ වාර්තාව ඉදිරිපත් කළා. අපේ පහසුව සඳහා අපි කොච්චර කාන් අපේ පහසුව සඳහා අපි ගොඩක් වෙලාවට ලේසි මාර්ග තමයි තෝරගන්න. හැබැයි මේ රටේ ලෝකේ තියෙන ප්‍රශ්න ගොඩකට අරුමුද ගොඩකට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපිම තමයි කියවික ඔයාලට තේරෙනවා ඇති. අපිට අදනම පිළිටවල තියෙන කසල කළමනාකරණය කරන්නේ කොහොම පාරව පෙන්නකොට අපිට පුළුවන් වුණා නම් ඒ ටික හරියට වෙන් කරලා දෙන්න. එහෙම වුණා නම් අපිට හරි ප්‍රතිචක්‍රීකරණයක් කරගන්නත් පුළුවන් නේ. අද වෙනකොට ලංකාවේ සමහර ගම්දැනි සම්බන්ධ වෙලා තියෙනවා මේ ප්ලාස්ටික් සහ කොලිතේ එකවරම පිලිසීමෙන් වායුගෝලයට නිදා හැනීම වළක්වලා ඒව නැවත රීබර්නින් කිරීම වැනි කටයුතු වලට. ඒ වගේ තැනකට අපි අපේ මේ කසල ගෙනියන්න නම් ගෙදර ඉඳන්ම අපි වෙතුමා සඳහන් කළ ආකාරයට හරියට කසල ලෙන් කරගන්න. ඒක ඔබ කවුරු හොඳින් මතක තියාගන්න යුතු දෙයක්. හරිත ලෝකයේ ආස්වාදය තවදුරට ශේෂ කරවීමේ අරමුණේ දියත් කරපු මේ ප්‍රයත්නය තුලින් ලෝකයේ පවතින සස්ටේනබල් ඩෙවලොප්මන්ට්ස් ගෝල්ස් 17 12 ගෝල් එකත් ආවරණය කිරීම පුතුමාලාගේ මේ ව්‍යාපෘතියේ කාරණයක් වෙනවා. රෙස්පොන්සිබල් කන්සම්ප්ෂන් ඇන්ඩ් ප්‍රොඩක්ෂන් කියන මේ ගෝල් එක කොහොමද මේ ව්‍යාපෘතිය තුලින් ආවරණය වුනේ? ඇත්තටම සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් SDG කියන සංකල්පය යටතේ ඇත්තටම කිව්වා වගේ ලා 8ක් තියෙනවා. ඒකෙන් 12 වෙනි අරමුණ තමයි responsible consumption and production. ඒක එක ටාගට් එකක්.
ටාගට් 12.5 SDG ගෝල් ටාගට් 12.5 කියන එක තමයි reduce waste කියන සංකල්පය කියන කාගට් එක. ඒ දේක තමයි ඇතර රිඩියස් සහ එතන දේනට ්‍ර කියන එක රිඩියස් රීසයිකලින් රියස් ඒ දේ කිවීම සඳහා ප්‍රයක්නයන් තම අපේ ඇතටම අප අර්මණුන්නේ පේව්‍යාපෘතිය ඇතටම ප්‍රකරේ දැනට බෞතින තත්ත්වය හඳුනා ගැනීම කසල කරුණා ගවනය කසල දෑව කිරීම කසලර පෙන් කිරීම කියනදේ අවදින දත්වය හඳුනාගෙන ඉට අමතරව කොමද බේදය වැඩි දියුණු කරන්න කියලා හොඳින් කසල කවුනා කරණය කරන්නේ කියන්දේ කරන්නේ කියනදේ බලන් තමා අපි ප්‍රයත්නය සුනේ දී ගැත්තල මර සස්ටේනබල් දිවලපමන් ගෝල් ටාබිට් 12.5 කියන එකත් එක් හරියටම මැට්චෙනවා ඒක නිසා තමයි අපි ඒදේ අපේ ව්‍යාප්තියේ සඳහන් රලාපී අපි තතරවී පෝසල්ල එකක් විදියට බෙත්ති අපි STC ගෝල්ට මැච් කරන්නමක් මේ ප්‍රොෆසල ලිවේ ඒකේ STG ගෝල් 12.5 කියන දේට තමා ඇතබේ ටාගට් එකට මැච්චලී තම අපේ රියප්තිය අතිස් ලෝකෙටම රක්සෙක්වෙච්ච මේ ප්ලාස්ටික් පොලිති මේ ලෝකයෙන් තුරන් කරලා කාරිත ලෝකයක් ඉන්සරහට ගෙන යන්න මේ දියත් කරපු ව්‍යාපෘතියකට මුලපිරු ශ්‍රේෂ්ඨ නායකයෙක් විදියට අවසාන වශයෙන් ඔබතුමා මේ සමාජයට දෙන්න ගැක්ති මොනවාගේ පරිමිඩයක් ඇත් සනති අපිට කරන්න පුරල් උමදේ තමා දෑමත් කිරීප මිනිස්සු කොඩක් වෙලාවට දැනුවත් නෑ අපි දැන් පේ සමික්ෂණය කරද්දිත් අපිට තේරුස් දෙයක්ක මගොඩම් මිනිස්සු ප්ලාස්ටික් පුච්චනයක ඔච්චර පරිසරයට හානියක් වෙනවාද කියන එක දන්න ඒගොල හිතන්ඉන්න එකත් අර එක දුගරපු කෑම්කුම් සා හරදාසිත් එක්කම පාස්තිතිකත් දාලා හිසි පහම ඒ පුෂ් නීවරයි නක ඒගොලු දන්න එකින් ලොකු පරිසර හානියක් වෙම කියනෙක් පොඩා මිනිසු දැන්වත්නෑ ශේෂම ප්ලාස්ටික් සහ පොලිති පිච්චීම කියනදේ විශාල පාරිසරික ගෙදරුවක් සෞඛ්‍යමය ගැබටුවක් නමුත් පිනිසු දැන්වත්නෑ ඒගොලට කරන්නේ ලේසියට ගොඩාමින මෝන මේ නො ශේෂයෙන්ම සමාර වෙලාවට අධ්‍යාපල මට්ටංගොලි ඉහලපත් කියවුණත් විශ්ත දැනුවත්වීමක් නැහැ මේ සම්බන්ධය මේ විසේ ප්ලාස්ටික් ෆික්චීම ඒවාගේ සේවා ඒක නිසා ඇත්තනම දැම්මල් කිරීම තම අපේ ප්‍රධාන අවවිතේ විශේෂයෙන්ම පහසල් දරුවන්ගේ පටහන් විශ්වවිද්‍යාල සිසුන් ඊට පස්සේ සාමාන්‍ය මහජනතාව විසිර දෙනා දැන්මත් කිරීම තමයි ඇත්තකම මේ කසල කරමනා කරන නිසා කසල සම්බන්ධයෙන් කසල පෑරගිනීම සපන්දයෙන් ප්‍රධාන වශයෙන්කි පියාත්පක කළ යුත්තේ දැන්වත් විශේෂයෙන්ම මේවනි වැරසටාන් පොක්කොල්ල බැනාවගේබී පැත්සටාන් රහත් සමාලයට පරිවියක්කයන මුළුවමින් කිසු අතරට ගිනියන්ට පුළුවන් මේ අසල කොම්බද කළමනා කරණය කරන්න කොම්මත ඉසි ලෙස බෑර කරත්තේ පරිසරයට සිදුවල අනි අවමමින ලෙස බොම්මද ෆසල පැහැර කරන්න කියන දේ දෙමන් කිරීමෙන් තමයි ඇත්තලම අපිට වඩාත් ස්තිරසා රැපිසිටිමක් කරා ළඟාවෙන්ට බුලා කියන්න එමවෙලම් කියන්නේ සස්ටේනබල් තිවලපට්නේ තිරසාර සංවර්ධනය තිරසාර සංවර්ධනයක් කියන්නේ අපි ඇතටම කොහොමද අපි අපේ රිසෝසස් අපේ සම්පත් පොරිමාශයෙන් පොයෝගි කරගෙන එක පරිසරයට හානිදායි ඕනාකාරණය කොම්මද අපේ ජනජීවිතය රේතිය අවසන්ද හපාවිචි කර ටිකෙන එතරදී අසල කළමනා කරණය කිරීම තුළින් තමයි අපේ සප් පරිසරය පරිසරය ආරක්ෂා පෙරගෙන අපේ ජරජීතයෙක් ගෙනයා හැක් ඒක නිසා අප හැමකලේම කියන්නේ මුසිම දෙමොත් කිරීමේ ශේෂම උඩාලාමයින්ගේ සිත වැඩීදියන්ත පදෙන්මත් කිරීබි ශේෂයෙන් අපිට කරන්න පුළ ඔකුල්ලෝ ටස් කරන්න පුරාවක් තන්නේ මේ විජනවත්තිීම් වෙල සටහන් තව තවත් කරලා මේ
මිනිසුගේ චාවයන්දිය වෙනස්කම් ඇති කරලා අපඩාම් පඩා බුදත් පරිසහයක් පාරය කිරීමට අසල කලුනා කරණය හොඳින් කර ීමට මිනිසුන්න දෙයක් කිරිද තම අබි කළේත් එකතාමට සින පනිත් දර්වත්යව තමයි අපි මුලින්ම කරන්නෝ. සමහරිනික ඔබ පොඩ්ලමෙක් වෙන්නපු ඔබ තරුණයෙක් වෙන්නපු ඔබ වැඩිහිටියෙක් වෙන්න පුුව. හැබැයි මේ අම්බි කවුල් පොඳින් දැනගත යුතු දේවල් තමයි මේ කසර කළමනා කරණය කියල කියන්නේ. ඔබත් මමත් ජන්බේලබුවේ දෙතනක බී හැකි. නමුත් ඔබයි මමයි දකින ලෝකයක් දෙවිදියක් බිය හැකි. ඒ නම්බුත් ඔබටයිමටයි ඇත්තේ එකම අහසත් සහ එකම පොළොවකි. මේ අහසින් මේ පොළොවෙන් වටවෙච්ච මේ හරිතලෝකයේ ලස්සන ලකින්න ඔබත් මමත් එක විදිහට මහන්සි වෙන්න ඕන. එක වගේ සිතුවිලි දරන්න ඕන. ඉතින් අද අපේ මේ කතාබහට එකතු වෙච්ච මගේ දේශෙක්තුමාට ඕවත්ම ස්තුතියි. ඔබතුමාගේ කාලය ශ්‍රමය කැප කරගෙන අද පිළිවෙන් සපනීයාට ස්වභාදාමයෙන් ලදායාදයක් යත් මේ හරිත ලෝකයේ ආශ්වාදය මිතතින්ම ඉදිරියට ගෙන යන්න වෛවර්ණ වූ ප්ලාස්ටික් කොලිතින් නිසා අනාගතය පරපුරට නැතිවෙන්න නොදී ඉස්සලහට කටයුතු කරන්න අන්දිටන් කරගන්න. ඔයාලට මාර්ගය පෙන්වන්න සහ ඔයාලට දැනුවත්වීම ලබා දෙන්න තමයි අපිත් මේ සහදරන්න. ඉතින් අද මගේ ප්‍රේක්ෂක ඔබටත් මම කියන්නේ තවදුරටත් ඔබගේ පහසුව තකා ගන්න සුණු ක්‍රියාමාර්ගයන්ගේ ඈත්වෙලා චුට්ටක් විතර වෙනස් වෙලා හිතන්න. කොහොමද මම මේ රටේ ලෝකයේ පරිසරය වෙනුවෙන් දෙයක් කරන්නේ? විදුවසින් බලන්න කොහොමද කියලා පොට්ටක් හිතන්න. මොකද එක පුංචි ලස්සන සිතිවිල්ලකට පුන්ම මහත්මෝ විශාල විපර්යාසයක් කරන්න. ඒ පුංචි එල්ලීමන්ත එක අදත් අපේ මේ පරිසර වීරයන්ගේ ගවේෂණ චාරිකාවේ තවත් එක් පියවරක් මෙලෙසින් සමාප්තරනවා. ඉතින් ඔබේ ආලින්දෙන් සංගෙන යන්නට මත්තෙන් එක පුංචි මතක් කිරීම නැවතක් කරන්න කැමති. ඒ තමයි පෘථුවියට පුළුවන් මිනිසා නොමැතිව ජීවත්වෙන්න නමුත් මිනිසාට නොහැකි පෘථුවිය නොමැතිව ජීවත්වෙන් ස්තු.